නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා හැම සියලු දෙනාටම ඒ වගේම සහ සම්බන්ධ වෙලා සිටින සීල මාතාවන් ඒ වගේම අපේ සේසුසු පින්වත් හැම සියලු දෙනාටම අද දවසෙත් අපි මාගදී පාළි පාඨමාලාවේ තවත් දේශනයක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඒ අනුව අද දවසේ අපි සාකච්ඡා කරන්න ඉන්නේ අපිට සති කීපයක් වැඩසටහන පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ දිනවල අපි යම් යම් ශාසනික කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුලයි. ඒ නිසා අපි කොහොම නමුත් මේ වැඩසටහන හැකි ආකාරයකින් තව අපිට පාඩම් 3ක් හෝ 4ක් ඔස්සේ අපි මූලික පාඨමාලාව මූලික වැඩසටහන් ටික අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි මේකේ උසස් පාඨමාලාවක් සහ සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් අපිට විවේකී තියෙන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. පාලි ව්‍යාකරණයේ උසස් වශයෙන් අධ්‍යයනය කිරීමක් සඳහා. ඉතින් ඒ දක්වා අපි අද දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි තවත් මේ කොටසක් අපේ පාලි ව්‍යාකරණයේ පාලි භාෂා පාඨමාලාවේ අපි දැන් මේ වන විට කතා කරලා තියෙනවා පාලි භාෂාවේ මූලික සැකැස්ම හදාගන්න මූලිකව කොහොමද වාක්‍යයක් ගොඩනගාගන්නේ වාක්‍යයක මූලික අවයවයන් ටික වාක්‍යයේ කර්තෘ එතකොට උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයෙන් සිද්ධ කරන ආකාරය ඒ අනුව ඒ වගේම ක්‍රියාපදවල කාල ભેදයන් ආදී පිළිබඳව සහ ඒත් එක්ක ඒ වාක්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය වන එකිනෙක පද පිළිබඳ නොයෙක් කරුණු අපි විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඒකට දැන් මේ වැඩසටහන මුල ඉඳලා සහ සම්බන්ධ වුණා නම් හෝ එහෙම නැත්නම් අඩුම තරමේ අපි YouTube නාලිකාවේ තියෙන YouTube වීඩියෝ ඔස්සේ මේක අධ්‍යයනය කරගත්තා නම් එහෙම කෙනෙකුට දැන් pāli වාක්‍යයක් සාමාන්‍යයෙන් හදාගන්න සහ මූලික pāli වාක්‍යයක් පරිවර්තනය කරගන්න හැකියාව තියෙනවා මේ වන විට. ඒ නිසා අපි එතනින් මූලික පාලික වාක්‍යයක තියෙන තවත් සුළු කරුණු කිහිපයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ අතරේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිශ්‍ර ක්‍රියා කියන කොටස. ඊට පස්සේ අපිට ක්‍රියා විශේෂණ පිළිබඳවත් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට වාක්‍යයක කාරක සම්බන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඊට පස්සේ සංඛ්‍යා නාම භාවිතා කරන ආකාරය ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි. උතර මේ වාගේ සුළු කරුණු කිහිපයක් තව අපිට භාෂාවේ මූලික කරුණු විදිහට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ කරුණු ටික අපි ඉදිරි පාඩම් මාලාව ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද අපි මේ වැඩසටහනෙන් කතා කරන්න එහෙමනම් මිශ්‍ර ක්‍රියා පිළිබඳව. ඉතින් අපිට මේ සටහන් සකස් කරන්න තරම් ටිකක් කාලයක් යම් විදිහට ගත වෙනවා. ඒ නිසා අද සටහනත් අපි හදලා ඉවරුනේ ටිකක් හවස් වෙලා. ඒ හින්දා සමහර කෙනෙකුට මුද්‍රණය කරගන්න බැරි වුණා නම් මේ වැඩසටහන බලාගෙන හරි ඉන්න මුද්‍රණය කරගන්න පුළුවන් වුණා නම් තමයි ගොඩක්ම පහසු මේක අධ්‍යයනය කරගන්න. ඒ නිසා එහෙම නැත්නම් තමන්ගේ මොකක් හරි කම්පියුටර් එක හරි ෆෝන් එකේ හරි මේක දාගෙන අපි අප්ලෝඩ් කරලා තියෙන එක දාගෙන බලා ගන්න පුළුවන් නම් මේ වෙලාවට එතකොට තමයි මේ අධ්‍යයනය ටිකක් සාර්ථක වෙන්නේ. ඒ නිසා එහෙම බලා ගන්න කියලා අපි ආරාධනය කරනවා. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිසා මිශ්‍ර ක්‍රියා පිළිබඳව. මිශ්‍ර ක්‍රියා කීතක පද පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් පවතින බව හඟවන පද. ඒතර යමින් පිසමින් ආදී සිංහල භාෂාවේ පදවලට අපි මිශ්‍ර ක්‍රියා කියලා කියනවා.
ඒ වගේම තවත් જાතියක් මේත් එක්කම යන ටිකක් තියෙනවා. ඒකත් මිශ්‍ර ක්‍රියා විදිහටම තමයි භාවිතා වෙන්නේ. නමුත් ඒවට අපි සිංහලයේ විශේෂ නමක් කියනවා අර්ථ ක්‍රියා කියලා. ඒතර යන්නේ, පිසන්නේ වාගේ පදවලට කියනවා අර්ථ ක්‍රියා කියලා. පාලි භාෂාවේ මේ ක්‍රියාපද වර්ග දෙකම හැඳින්වෙන්නේ වර්තමාන කිතක පද කියන જાතියින්. ඒතර පාලි භාෂාවේ තියෙන වර්තමාන කිතක පද කියලා જાතියක්. මෙන්න මේ වර්තමාන කිතක පද වලින් තමයි අපි මේ මිශ්‍ර ක්‍රියා සහ අර්ථ ක්‍රියා කියන දෙකම හඳුන්වන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ වර්තමාන කිතක පද කියන දේවල් පිළිබඳව. ඒතකොට මේක භාවිත වෙන්නේ මිශ්‍ර ක්‍රියාවක් වශයෙන් හෝ අර්ථ ක්‍රියාවක් වශයෙන්. එතකොට අපිට ඒ වාක්‍යයක් හදනකොට අපිට මේ මිශ්‍ර ක්‍රියා හෝ අර්ථ ක්‍රියා අපිට භාවිතා කරන්න සිද්ධ වෙන නිසා අපි ඒ සඳහා භාවිතා වන වර්තමාන කිතක පද තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒතර මොනවද කිතක කියලා කියන්නේ? කිතක පද කියලා කියන්නේ ධාතුවකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන පද. ධාතුවකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන පද. ප්‍රත්‍යක් කියලා කියන්නේ අගට එකතු වෙන කොටසක්. අපි ඉංග්‍රීසියේ කියන ඒවට සෆික්ස් කියලා කියනවා. එතකොට මේ pāli භාෂාව වාගේ මේ භාෂාවල සම්භාව්‍ය භාෂාවල විශේෂ ලක්ෂණයක් තමයි ඕනිම පදයක් හැදෙන්නේ ධාතුවකින්. ඒතර හැම පදයකටම තියෙනවා ධාතුවක්. ඒ ධාතුවට අගට සෆික්ස් එකක් ප්‍රත්‍යක් එකතු වෙලා තමයි කිතක පද කියන જાතිය හැදෙන්නේ. ඒතර කිතක පදවලට අපි සිංහලේ සහ අපි මේකේ සංස්කෘත පදේ තමයි අපි ඒක සිංහලෙත් භාවිත කරන කෘදන්ත කියලා. කෘදන්ත පද කියලා කියන්නේ කිතක පදවලට. ඒ නිසා ධාතුවකට ප්‍රත්‍යක් එකතු වෙලා මේ කෘදන්ත පද හැදෙනවා. අන්න ඒ කෘදන්ත පද තමයි අපි මේ මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒ කෘදන්ත අතරේ තියෙනවා වර්තමාන කෘදන්ත තියෙනවා, අතීත කෘදන්ත තියෙනවා. එතකොට ඒ කෘදන්ත අතරේ වර්තමාන කෘදන්ත පද ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ වර්තමාන කෘදන්ත පදයක් හැදෙනකොට ධාතුවට අගට මේ අන්ත මාන කියලා ප්‍රත්‍ය දෙකක් එකට එකතු වෙනවා. අන්ත සහ මාන කියලා ප්‍රත්‍ය දෙකක් එකට එකතු වෙනවා වර්තමාන කෘදන්ත පදවලට. එහෙම නැත්නම් වර්තමාන කිතක පදවලට. ඒතර pāli භාෂාවේ මේ වර්තමාන කිතක පද වලින් වර්තමාන කෘදන්ත පද වලින් අදහස් කරන්නේ යමින් එහෙම නැත්නම් පිසමින් ආදී යන්නේ පිසන්නේ ආදී අර්ථයක්. එතකොට යමක් කරමින් ඉන්න ආකාරයක් තමයි අපි මේකෙන් හඳුන්වන්නේ. දැන් අපි දැන් ගච්ඡන්ත කියන පදය හැදින්නේ ගමු කියන ධාතුවෙන්. ගමු කියන ධාතුවට යෑම් අර්ථයේ එන ගමු ධාතුවෙන් තමයි මේ ගච්ඡන්ත කියන පදය හැදෙන්නේ. මේකට අන්ත කියන ප්‍රත්‍ය එකතු වෙලා තමයි තව මේක එකතු වෙන්න දේවල් තියෙනවා. අපි ඒවා පැහැදිලි කරන්නේ නැහැ මෙතනදී. ඒක ටිකක් ව්‍යාකරණයේ අපි ගැඹුරට යනකොට ඉගෙන ගන්න ඕනේ කාරණයක්. එතකොට ඒ ධාතුවට අන්ත කියන ප්‍රත්‍යක් එකතු වෙලා තමයි ගච්ඡන්ත කියන පදේ හැදෙන්නේ. පචන්ත කියලා හැදෙන්නේ පච කියන ධාතුවට. පච කියන ධාතුව උයන අර්ථයේ පිසින අර්ථයේ තියෙන්නේ. ඒ පච කියන ධාතුවට අපි අන්ත කියන ප්‍රත්‍යක් එකතු වෙලා පචන්ත කියලා පදයක් හැදෙනවා. ඒතර ගච්ඡන්ත කියලා කියන්නේ යමින් කියන අර්ථය. පචන්ත කියන්නේ පිසමින් කියන අර්ථය. ඒතර මේකට ඒ අන්ත කියන ප්‍රත්‍ය විතරක් නෙවෙයි ඕනනම් මේ මාන කියන ප්‍රත්‍යයත් භාවිතා කරන්න පුළුවන්. දැන් ගමු කියන ධාතුවට අන්ත කියන ප්‍රත්‍ය විතරක් නෙවෙයි අපිට පුළුවන් ඕනනම් මාන කියන ප්‍රත්‍යයත් දාන්න. ඒතර ගමු ධාතුවට මාන ප්‍රත්‍ය දාලා ගමු ධාතුවට මාන ප්‍රත්‍ය දාලා ගච්ඡ මාන කියලා පදයක් හදන්න පුළුවන්. පච ධාතුවට මාන ප්‍රත්‍ය දාලා පච මාන කියලා පදයක් හදන්න පුළුවන්. ඒකේ තේරුමත් අර ගච්ඡන්ත පචන්ත කියන වචනවල තේරුම තමයි ගච්ඡමාන පචමාන කියන වචනවල තේරුම වෙන්නේ.
එනිසා මෙන්න මේ පදවලට තමයි අපි කියන්නේ වර්තමාන කිතක පද, එහෙම නැත්නම් වර්තමාන කෘදන්ත පද, එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියන මිශ්‍ර ක්‍රියා පද කියලා. එතකොට අපි වාක්‍ය දෙකක් දීලා තිනවා බලන්න. සිංහල වාක්‍යයේ මිනිසා ගෙදර යන්නේ නගරයේ වෙළඳ සැලකට ගොස් බඩු මිලදී ගත්තේය. එතකොට මේක අපිට පාලියෙන් ලියන්න පුළුවන්. මනුස්සෝ ගේහං ගච්ඡන්තෝ නගරේ ආපනං ගන්්වා භණ්ඩානි කිනි. එතකොට මිනිසා ගෙදර යන්නේ කියනකොට මෙන්න මේ යන්නේ කියන පදය යන්නේ කියන පදය අපිට ගච්ඡන්තෝ කියන පදයෙන් කියන්න පුළුවන්. එතකොට මිනිසා ගෙදර යන්නේ කියන එක මනුස්සෝ ගේහං ගච්ඡන්තෝ කියලා කියන්න පුළුවන්. එතකොට මනුස්සෝ ගේහං ගච්ඡන්තෝ නගරයේ වෙළඳ සැලකට නගරේ ආපනං ගොස් ගන්්වා බඩු භණ්ඩානි මිලදී ගත්තේ කිනි. එතකොට සිංහල වාක්‍යයේ මේ විදිහටම අපිට පාලියට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් රාජපුරුෂයෝ සොරාට පහර දෙමින් රජු වෙත රැගෙන ගියහ. ඒතර බලන්න රාජපුරුෂයෝ රාජපුරිසා සොරාට චෝරං පහර දෙමින් අන්න පහර දෙමින් කියලා කියන වචනය අපිට කියන්න පුළුවන් පහරන්තෝ කියලා. එතකොට රාජපුරිසා චෝරං පහරන්තෝ රජු වෙත රැගෙන ගියහ. රාජං ආනේසුන්. රාජං නෙවෙයි වෙන්න ඕනේ රාජානං වෙන්න ඕනේ. ඒක වචනේ රාජන් නෙවෙයි රාජානං වෙන්න ඕනේ. ဒုတိယ විභක්ති පදේ රාජානං. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මිශ්‍ර ක්‍රියා කියන જાතිය භාවිතා කරන්න. මෙන්න මේ විදිහට අපිට මිශ්‍ර ක්‍රියා එහෙමත් නැත්නම් වර්තමාන කිතක පද එහෙමත් නැත්නම් අර්ථ ක්‍රියා කියන ඒවා භාවිතා කරන්න පුළුවන් ආකාරයයි ඔය අපි සාකච්ඡා කරේ. එතකොට අපි මේ ගච්ඡන්තෝ පහරන්තෝ ආදී මේ කියන අර්ථ ක්‍රියා මිශ්‍ර ක්‍රියා එහෙම නැත්නම් වර්තමාන කෘදන්ත පද මේවා සර්වනාම වාගේ සර්වනාම පද වාගේ. දැන් සර්වනාම පද කියන්නේ මොනවද කියලා අපි කතා කරලා තියෙනවා. ඒතර සර්වනාම පදයක තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ සර්වනාම පදය පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසකලිංග කියන මේ ලිංග තුනේම වර්ණ ගන්න පුළුවන්. ඒතර එකම පදය අපිට ලිංග තුනටම වර්ණ ගන්න පුළුවන්. ඒතර ඒ වාගේ මේ වර්තමාන කෘදන්ත පද කියන ඒවත් අපිට ලිංග තුනේම වර්ණ ගන්න පුළුවන්. එතකොට දැන් ගච්ඡන්ත කියන පදය පුල්ලිංගයේ ගච්ඡන්ත කියලා ගච්ඡන්තෝ කියලා අපි වර්ණ කරනකොට ගච්ඡං ගච්ඡන්තෝ බහුවචනේ ගච්ඡන්තෝ ගච්ඡන්තා ඒ විදිහට ඉත්තිලිංගයේ මේ පදේ අපිට ගච්ඡන්ති කියලා ඊකාරාන්තව තියෙනවා. ඒතර පුල්ලිංගයේ ගච්ඡන්ත කියන අකාරාන්ත පදයක් විදිහට දෙනකොට ඉත්තිලිංගයේ මේක ගච්ඡන්ති කියලා ඊකාරාන්ත පදයක් විදිහට තියෙනවා. එතකොට නදී ශබ්දේ වාගේ වර්ණ ගන්න පුළුවන්. නපුංසක ලිංගයේ ගච්ඡන්තං කියලා නිග්‍රහිතාන්තව තියෙනවා චිත්ත ශබ්දේ වාගේ වර්ණ ගන්න පුළුවන්. එතකොට අපිට මේ ගච්ඡන්ත ශබ්දේ ගත්තොත් මෙන්න මේ විදිහට තමයි අපේ ගච්ඡන්ත ශබ්දේ වර්ණගීම අපිට ලැබෙන්නේ. පඨමා විභක්තියේ ගච්ඡං ගච්ඡන්තෝ කියලා තියෙනවා. බහුවචනේ ගච්ඡන්තෝ ගච්ඡන්තා කියලා තියෙනවා. මේ පදය අර ගුණවන්තු ශබ්දයට ගොඩක් සමානයි. වන්තු මන්තු ප්‍රත්‍යන්ත ශබ්දවලට ගොඩක් සමානයි. වන්තු මන්තු ප්‍රත්‍යන්ත ශබ්දවලට ගොඩක් සමානයි. එතකොට ගොඩක් සමානයි කියලා කියන්නේ මේ සමහර වර්ණගීම් වෙනස් වෙනවා. දැන් පඨමා විභක්ති ඒක වචනය වෙනස්. ගුණවන්තු ශබ්දයේ පඨමා විභක්ති ඒක වචනේනේ ගුණවා කියලා. මේක ගච්ඡවා කියලා නෙවෙයි ගච්ඡං ගච්ඡන්තෝ. හැබැයි බහුවචනය ගුණවන්ත ශබ්දයට සමානයි ගොඩක් වෙලාවට. ගුණවන්තෝ ගුණවන්තා කියලා තියෙනවා. ඒ වගේ ගච්ඡන්තෝ ගච්ඡන්තා. ඊට පස්සේ ဒုတိ ය විභක්තියේ ගච්ඡන්තං අපිට ගුණවන්ත ශබ්දයේ එන්නේ ගුණවන්තං නෙවෙයි ගුණවතං මට මතක විදිහට. එතකොට ඒ නිසා පොඩි වෙනසක් තියෙනවා.
ඒ බොහෝ වෙලාවට වන්තු මන්තු ප්‍රත්‍යන්ත ශබ්දත් එක්ක සමානයි. තතයා විභක්තිය සම්පූර්ණයෙන්ම සමානයි. දැන් ගුණවන්ත ශබ්දයේ තියෙන්නේ ගුණවතා ගුණවන්තේන ගුණවන්තේබි ගුණවන්තේහි ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේබි ගච්ඡන්තේහි චතුත්ථ චට්ටි සමානයි. ගුණවතෝ ගුණවන්තස්ස ගුණවතං ගුණවන්තානං ගච්ඡතෝ ගච්ඡන්තස්ස ගච්ඡතං ගච්ඡන්තානං. මේ විදිහට. එතකොට ගොඩක් වෙලාවට ඒ නිසා වන්තු මන්තු ප්‍රත්‍යාන්ත ශබ්දත් එක්ක මේක සමානයි. එතකොට මේකේ ගුණවන්ත ශබ්දයේ ဒုတိ ය විභක්තියත් මෙහෙම තමයි. ගුණවන්තං තමයි. ගුණවතං නෙවෙයි ගුණවන්තං. ගුණවතං කියලා එන්නේ චතුත්ථි චට්ටි බහුවචනය. ඒ නිසා පඨමා විභක්තිය විතරයි අත්තටම වෙනස් වෙන්නේ. ඒතර පඨමා විභක්තිය විතරයි අපි වෙනසක් තියෙන්නේ. අනෙක් හැම විභක්තියින් ටිකම ගුණවන්ත ශබ්දයේ විදිහට තමයි යන්නේ. එතකොට පඨමා විභක්තිය පඨමා විභක්තිය විතරක් වෙනස් වෙනවා. ගච්ඡං ගච්ඡන්තෝ කියලා තියෙනවා පඨමා ඒක වචනේ. එතන තමයි වෙනස තියෙන්නේ. අනික් ටික ඔක්කොම ගුණවන්ත ශබ්දයට සමානව වර්ණගෙනවා. එතකොට ඒ නිසා හරි පහසුයි ගුණවන්ත ශබ්දය බලාගත්තාම ඒ අනුව ගච්ඡන්ත ශබ්දය ගන්න එක පහසුයි. ඉත්තිලිංගේ හැබැයි නදී ශබ්දේ වාගේ තමයි වර්ණගන්නේ. ඉත්තිලිංගේ පොඩ්ඩක් වෙනස්. ඒ නිසා ගුණවන්ත ශබ්දයක් විදියට නෙවෙයි නදී ශබ්දේ වාගේ ගච්ඡanti ගච්ඡanti ගච්ඡantiයෝ. ඒකත් ගුණවන්තු ශබ්දය අපි ඉත්තිලිංගයට ගත්තාම ඒත් මේකට ගොඩක් සමානයි. එතකොට ගච්ඡanti ගච්ඡanti ගච්ඡantiයෝ ගච්ඡantiං ගච්ඡanti ගච්ඡantiයෝ කියලා අපි නදී ශබ්දය යන විදිහට ඊට පස්සේ වර්ණ කරනවා. දැන් නදී ශබ්දේ ඉඳලා නදී ශබ්දේ තතියා විභක්තිය ඉඳලා තියෙන්නේ නදියා කියලා. ඒ වගේ මෙතන ගච්ඡantiයා. තොර චතුත්ථි චට්ටි පංචමී සත්තමී ඔක්කොම ගච්ඡantiයා කියලා තමයි එන්නේ. ඊට පස්සේ නපුංසක ලිංගයේ ගච්ඡං ගච්ඡන්තා ගච්ඡන්තානි ගච්ඡන්තං ගච්ඡන්තේ ගච්ඡන්තානි ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේවි ගච්ඡන්තේහි කියලා ඔක්කොම ඉතිරි ටික පුල්ලිංගේ වයි. ඒතර පඨමා විභක්ති ඒක වචනේ විතරයි එතනත් වෙනස් වෙන්නේ. මෙන්න මේක විතරයි වෙනස් වෙන්නේ. ඒකයි මෙතන ගච්ඡන්තා ගච්ඡන්තානි කියන නිකාර අන්තපද හම්බෙනවා. ඒ හැරෙන්න අනික් සියල්ලම එතකොට පුල්ලිංග පදයට සමානයි. මෙන්න මේ විදිහට අපිට අන්ත ප්‍රත්‍යාන්ත පද හදන්න පුළුවන්. ඒ කාරණේ දක්වලා තියෙනවා ගුණවන්ත ශබ්දයත් එක්ක සමාන වන ආකාරයේ අන්ත ප්‍රත්‍යාන්ත ශබ්දවල වර්ණගීම පඨමා විභක්තියේ හැර අනෙක් හැමතැනම වන්තු මන්තු කියන ප්‍රත්‍යාන්ත ශබ්දවලට සමානයි. වන්තු ශබ්දයට සමානයි. ඒතර අපිට ගච්ඡන්ත ගච්ඡමාන කියලා ගච්ඡන්ත ශබ්දය තමයි අපි කතා කරේ. ගච්ඡන්ත විතරක් නෙවෙයි මාන ප්‍රත්‍යය ඇදිලා ගච්ඡමාන කියලා පදයකුත් හැදෙනවා. එතකොට ගච්ඡන්ත පචන්ත ආදී හැම શબ્දයක්ම අපිට ගච්ඡමාන පචමාන කියලා හදන්න පුළුවන්. උදේ ඒක අන්ත අයින් කරලා ඒ වෙනකොට මාන දාන එකයි තියෙන්නේ. එතකොට ඒකත් පුල්ලිංග ඉත්තිලිංග නපුංසක ලිංග තුනේම තියෙනවා. ඒක අපි පුල්ලිංග පදයක් නම් ගච්ඡමාන කියලා කියන්නේ අකාරාන්ත පදයක්. ඒ නිසා බුද්ධ ශබ්දේ වාගේ තමයි වර්ණ කරන්නේ. එතකොට ගච්ඡමාන කියන එක බුද්ධ ශබ්දේ වාගේ බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්ධේ වාගේ විතර ගච්ඡමානෝ ගච්ඡමානා ගච්ඡමානං ගච්ඡමානේ කියලා වර්ණ කරනවා. ආකාරාන්ත මේ ඉත්තිලිංග ශබ්දේ ආකාරාන්තවයි එන්නේ. ගච්ඡමානා කියලා. ඒක කඤ්ඤා ශබ්දේ වාගේ. කඤ්ඤා කඤ්ඤා කඤ්ඤායෝ කඤ්ඤං කඤ්ඤා කඤ්ඤායෝ වාගේ ගච්ඡමානා ගච්ඡමානා ගච්ඡමානායෝ ගච්ඡමානං ගච්ඡමානා ගච්ඡමානායෝ කියලා වර්ණ කරනවා. ඊට පස්සේ නපුංසක ලිංගයේ චිත්ත ශබ්දේ වාගේ වර්ණ කරනවා. ගච්ඡමානං ගච්ඡමානා ගච්ඡමානානි කියලා. ගච්ඡමානං ගච්ඡමානේ යන ආදි වශයෙන් වර්ණ කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට මාන ප්‍රත්‍ය දාලත් පදේ හදන්න පුළුවන්. ඒතර මේ ගච්ඡන්ත ගච්ඡමාන කියන පද දෙකම ඒ නිසා අපිට මිශ්‍ර ක්‍රියා විදිහට අර්ථ ක්‍රියා විදිහට අපි pāli භාෂාවේ භාවිතා කරන්න පුළුවන්. ඒතර සිංහල භාෂාවේ අපි මිශ්‍ර ක්‍රියා විදිහට භාවිතා කරන ඒවා අපිට පුළුවන් මෙතන
වර්තමාන කෘදන්ත අන්තමාන ප්‍රත්‍යන්ත ශබ්ද වලින් භාවිතා කරනවා. අපි ඉංග්‍රීසියේ දැන් ඔය ing ෆෝම් එකට දාන්නේ. දැන් අපි කිව්වොත් එහෙම man is going අන මිනිසා යමින් ඉන්නවා කියන්නේ man is going කියනවා වගේ. අන්න එතකොට ඒකට ඒ is going කියලා කියන එක අපිට ගච්ඡන්ත පදයෙන් ගච්ඡමාන පදයෙන් කියන්න පුළුවන්. ඒක තමයි වර්තමාන කෘදන්ත පද කියලා කියන්නේ. ඊට පස්සේ මේ වර්තමාන කෘදන්ත පදවල තියෙන විශේෂත්වයක් තමයි මේවා නාමපද විශේෂණ විදිහට භාවිතා කරන්න පුළුවන්. නාමපද විශේෂණ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක හැම භාෂාවකම අතරම මේ කියන්නේ ඉන්දු යුරෝපීය භාෂා දැන් අපේ සිංහල පාලි සංස්කෘත කියන්නේ ඉන්දු යුරෝපීය භාෂා. ඉංග්‍රීසි කියන්නේත් ඉන්දු යුරෝපීය භාෂාවක්. ඒතකොට මේ භාෂාවල මේවා එක සමාන ක්‍රමවලට භාවිතා වෙනවා. ඒතර මේ මිශ්‍ර ක්‍රියා පදය වර්තමාන කෘදන්ත පදය නාමපද විශේෂණයක් නාම විශේෂණයක් විදිහට භාවිතා වෙනවා. දැන් ගච්ඡන්ත පචන්ත ආදී පදේ ගත්තාම අපිට පුළුවන් ඒක නාම විශේෂණයක් විදිහට ගන්න. අපි ගච්ඡන්ත කියලා කියන්නේ යමින් ඉන්නවා කියලා කියන්නේනේ. එතකොට යමින් සිටින්නා වූ පුරුෂයා කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් ගච්ඡං පුරිසෝ කියන්නේ. එහෙම නැත්නම් ගච්ඡන්තෝ පුරිසෝ කියන්නේ. එතකොට ගච්ඡං පුරිසෝ එහෙම නැත්නම් ගච්ඡන්තෝ පුරිසෝ කියන වචනෙන් කියවෙන්නේ යමින් සිටින්නා වූ පුරුෂයා. යන්නා වූ පුරුෂයා යන්නා වූ එහෙම නැත්නම් යමින් සිටින්නා වූ පුරුෂයා. එතකොට යමින් සිටින පුරුෂයා කියලා කියන්නේ අපි ගච්ඡං පුරිසෝ එහෙම නැත්නම් ගච්ඡන්තෝ පුරිසෝ කියලා කියනවා. ඒතර බලන්න යමින් සිටින කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාව. ඒතරන් මිශ්‍ර ක්‍රියාව අපිට පුළුවන් සිංහල භාෂාවෙත් එතකොට පුරුෂයාට විශේෂණයි යමින් සිටින කියලා කියන එක නේ. දැන් පුරුෂයා තමයි අපි කතා කරන්නේ පුරුෂයාට විශේෂණයි එතකොට එන පුරුෂයාට විශේෂණයි පුරුෂයාට විශේෂණයි මේ යමින් සිටින කියන පදය. එතකොට අන්න සිංහල භාෂාවෙත් අපිට ඕන නම් මේක විශේෂණ පද විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙත් පුළුවන්. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා man who is going කියලා. එතකොට අර going කියලා කියන පදය අපිට man කියන එකට අපිට විශේෂණාර්ථය යොදන්න පුළුවන්. එතරම් යමින් සිටින පුරුෂයා කියන්නේ ඒ වගේ. ඒතර පාලි භාෂාවෙත් අපිට පුළුවන් මේක ගච්ඡං එහෙම නැත්නම් ගච්ඡන්තෝ කියන පදය පුරිසෝ කියන එකට විශේෂණ වශයෙන් දාන්න පුළුවන්. එහෙම දානකොට නාම විශේෂණයක් විදිහට භාවිතා කරනකොට අපට මේ පුල්ලිංග මේ අදාළ විශේෂණ පදය එහෙම නැත්නම් මේ කෘදන්ත පදය වර්තමාන කෘදන්ත පදය අපි දාන්න ඕනේ අදාළ විශේෂ්‍ය පදයේ ලිංගය සහ විභක්තිය සහ වචනයට අනුව. දැන් අපි මෙතන දාලා තියෙන්නේ අපි පුල්ලිංග පද කීපයක් විතරයි. දැන් ගච්ඡං එමෙතන ගච්ඡන්තෝ පුරිසෝ අන යන්නා වූ පුරුෂයා. අපිට මේ කියන්න අවශ්‍ය නැ යන්නා වූ කාන්තාව කියලා යන්නා වූ කාන්තාව කියලා. එතකොට අපිට මේ ගච්ඡං කියලා කියන එක අපි වෙනස් කරගන්න ඕනේ. ඒතර අපි ගච්ඡං කියන එක වෙනස් කරගන්නවා කොහොමද? අපිට ඒක ඉත්තිලිංගට දැම්මම ගච්ඡන්ති බවට පත් වෙනවා. ගච්ඡන්ති කඤ්ඤා මොකක්ද වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. ගච්ඡන්ති කඤ්ඤා. අන්න එතකොට යන්නා වූ කාන්තාව. ඒතර යන්නා වූ කාන්තාව කියන එක අපිට කියන්න පුළුවන් ගච්ඡන්ති කඤ්ඤා කියලා. ඒතර ඒකත් ඉතින් වර්ණගල ඕනේ විදිහට ගන්න පුළුවන්. දැන් විභක්තිය වෙනස් කරොත් අපි දැන් අපි මෙතන තියෙන පඨමා විභක්ති බහුවචනේ ඔන්න ඇවිල්ලා තියෙනවා ගච්ඡන්තෝ පුරිසා.
දැන් ගච්ඡන්තා පුරිසා යන්නා වූ පුරුෂයෝ. යන්නා වූ පුරුෂයා විසින් කියන්නේ අපිට මේක තතියා විභක්තියට දාන්න පුළුවන්. දෙකම තතියා විභක්තියට යනවා. එතකොට ගච්ඡතා පුරිසේන. එහෙම නැත්නම් ගච්ඡන්තේන පුරිසේන. අන්න එතකොට පුරිසේන කියන එක තතියා විභක්තියට දානකොට ගච්ඡතා ගච්ඡන්තේන කියන එකත් ගච්ඡන්ත ශබ්දයක් තතියා විභක්තියට දාලා තියෙනවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මේක දැන් ඉතිලිංගේ වුණත් එහෙම පුළුවන්. දැන් යන්නා වූ කාන්තාව කියන්නේ ගච්ඡanti කඤ්ඤා. ତර යන්නා වූ කාන්තාව විසින් කියනකොට අන්න අපි තතියා විභක්තියට දානවා. ගච්ඡantiයා කඤ්ඤාය. ගච්ඡantiයා තතියා විභක්තිය. ගච්ඡantiයා කඤ්ඤා ශබ්දය තතියාර දාන කඤ්ඤාය. ඒ නිසා විශේෂණ පදයක් විදිහට තියෙනකොට නාම විශේෂණයක් වෙනකොට විශේෂ්‍ය පදයේ ලිංගය විභක්තිය වචනය කියන තුන ඊට ගැලපෙන විදිහටයි ගන්න ඕනේ. එතකොට විශේෂ්‍ය පදයේ ලිංගය මොකද්ද? ඒ ලිංගයෙන් විභක්තිය මොකද්ද? ඒ විභක්තියෙන් වචනය මොකද්ද? ඒ වචනයෙන් තමයි අපි නාම විශේෂණ පදය තියන්න ඕනේ. ත්‍ර බලමු උදාහරණ කිහිපයක් ඔස්සේ මේ කාරණේ අපි සාකච්ඡා කරන්න. එතකොට මේ අභ්‍යාසයේ මම ඇත්තටම හදලා තියෙන සටහන ටිකක් වෙනස් කරගත්තොතින් මේ තැන්වලම අපිට ලියන්න වෙන්නේ ටිකක් අස්සෙන් තමයි ලියන්න වෙන්නේ. අපි එහෙම බලාගෙන යමු. දැන් අපි ගත්තොත් රාජා උయ్యాනං ගච්ඡන්තෝ බෙක්කුං පස්සිත්වා වන්දි. රාජා කියන්නේ රජතෙමේ. උయ్యాනං ගච්ඡන්තෝ උයනට යනුයේ බෙක්කුං පස්සිත්වා භික්ෂුවක් දැක වන්දි වැන්දේය. එතකොට රජ්ජුරුව උයනට යමින් උయ్యాනං ගච්ඡන්තෝ උයනට යමින් බික්කුම් පස්සිත්වා වන්දි භික්ෂුවක් දැක වැන්දේය. දාරකෝ දරුවා පීඨේ නිසීදිත්වා රෝදන්තෝ භත්තං බුඤ්ජති. දාරකෝ පීඨේ නිසීදිත්වා රෝදන්තෝ භත්තං බුඤ්ජති. තර අපිට අපි ගත්තොත් දරුවා පීඨේ නිසීදිත්වා බුඤ්ජන්තෝ පුටුවේ හිඳ අනුභව කරනුයේ පුටුවේ හිඳ හඬමින් බත්තම් බුඤ්ජති බත අනුභව කරයි. මෙතන ටිකක් ඉඩකඩ සහිතව මම මේ සටහන් හදලා පොඩ්ඩක් භාවිතා කරන්න. මේක නැත්තම් පේනවා මදි. ලියන්න ඊට මදි මෙතන. මේ අභ්‍යාස අපි හදිස්සියට මේ වෙලාවට හදලා තියෙන්නේ. සමහර වෙලාවට මේකක තියෙන්න පුළුවන් යම්කිසි අඩුපාඩුවක් මුද්‍රණ දෝෂයක් කියන නිසා එහෙම තිබුණොත් අපි ඒක නිවැරදි කරගෙන යන්න අවශ්‍යයි. ඒ කාරණේත් අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මේක ලියා ගන්න ටිකක් ඉඩකඩ මැද නිසා අපි ඉඩ ඇතිව සකස් කරා. ඒ නිසා අපි නැවතත් මුලින් ඉඳලා අභ්‍යාසය බලමු. රාජා උయ్యాනං ගච්ඡන්තෝ බික්කුම් පස්සිත්වා වන්දි. රාජා කියන්නේ රජ්ජුරු රජතෙමේ. උయ్యాනං ගච්ඡන්තෝ උයනට යනුයේ. එහෙම නැත්නම් උයනට යමින් යනුයේ කියන එක අර්ථ ක්‍රියාවක් තමයි මෙතනට ගැලපෙන්නේ. උයනට යනුයේ බික්කුම් පස්සිත්වා භික්ෂුවක් දැක වන්දි වැන්දේය. රජ්ජුරුව උයනට යන අතරතුර භික්ෂුවක් දැකලා වැන්ද කියලා කියනවා. අන්න රාජා උయ్యాනං ගච්ඡන්තෝ බික්කුප්පස්සිත්වා වන්දි. බලන්න ගච්ඡන්තෝ කියලා කියන්නේ නිසා අර්ථ ක්‍රියාව එහෙම නැත්නම් වර්තමාන කිතක පදය යනුයේ කියන අර්ථයට දාලා තියෙනවා.
ඊට පස්සේ දාරකෝ පීඨේ නිසීදිත්වා රෝදන්තෝ බත්තං බුඤ්ජති. දාරකෝ කියන්නේ දාරකෝ කියන වචනේ කියවෙන්නේ දරුවා කියන අර්ථේ. ඒතර දරුවා පීඨේ නිසීදිත්වා පීඨ කියලා කියන්නේ පුටුවට. එහෙනම් පීඨේ නිසීදිත්වා කියන්නේ පුටුවේ හිඳ. රෝදන්තෝ හඬමින් බත්තං බුඤ්ජති බත අනුභව කරයි. තර බලන්න දරුවා පුටුවේ හිඳ හඬමින් බත අනුභව කරයි. රෝදන්තෝ කියලා කියන්නේ හඬමින් කියන අර්ථේ. රෝදන්තෝ කියන්නේ හඬමින් කියන අර්ථේ. ඒතරන් හඬමින් කියන්න අපි මිශ්‍ර ක්‍රියාව එහෙම නැත්නම් අර්ථ ක්‍රියාවක් වර්තමාන කීතක පදයක් භාවිතා කරා රෝදන්තෝ කියන පදේ. ඒතර දාරකෝ නිසා අපි රෝදන්තෝ භාවිතා කරා. රාජා නිසා අපි ගච්ඡන්තෝ භාවිතා කරා. තුන්වෙනි එක මාතා ඕදනං පචන්ති මාලකේ කුක්කුටියෝ දිස්වා පලාපේසි. මාතා කියන්නේ මවට. මාතා මව ඕදනම් පචන්ති බත් පිසන්නේ අන සිංහලෙත් අපි දැන් මේක පුරුෂලිංගේ නම් අපි සිංහලේ පිසන්නේ කියලා කියන්නේ. ස්ත්‍රීලිංගේ නිසා පිසන්නී කියලා කියන්නේ. දැන් පුරුෂලිංගේ අපි කියන්නේ මේක පිසන්නේ කියලා. ඉත්තිලිංගේ එන්නේ මේක පිසන්නී කියලා. එහෙම තමයි අපි ඒක සිංහලෙත් මේ වෙනස තියෙනවා. පිසන්නේ පිසන්නී ඒ වාගේ පාලියෙත් තියෙනවා පචන්තෝ පචන්ති. එතකොට අන්න මාතා නිසා අපි පචන්ති කියලා දාන පිසන්නී මාලක කියලා කියන්නේ මිදුලට. ඒතර මිදුලේ කුක්කුටියෝ දිස්වා කුක්කුටි කියලා කියන්නේ කිකිලියට. එතකොට කුක්කුටියෝ දිස්වා කිකිලියෝ දැක පලාපේසි පලවා හැරියාය. අන බලන්න. එතකොට අම්මා මිදුලේ අම්මා උයන අතරතුර ඕදනම් පචන්ති බත් උයනවා. බත් උයමින් ඉන්න අතරතුර මිදුලේ ඉන්න කිකිලියෝ දකිනවා. මිදුලේ ඉන්න කිකිලියෝ දැකලා ඒ මිදුලේ ඉන්න කිකිලියන්ව පලවා හැරිනවා. ඒකයි කියන්නේ මාතා ඕදනම් පචන්ති මාලකේ කුක්කුටියෝ දිස්වා පලාපේසි. ඊට පස්සේ බික්ඛු ධම්මං දේසෙන්තෝ මනුස්සානං කුසලේච අකුසලේච ඕවදි. භික්ෂුව ධම්මං දේසෙන්තෝ කියලා කියන්නේ දේශනා කරමින් කියන්නේ. දේශනා කරනුයේ නැත්නම් දේශනා කරන්නේ නැත්නම් දේශනා කරමින් මේ කවර එකක් වුණත් කමක් නැහැ. ඒ නිසා භික්ෂුව ධර්මයේ දේශනා කරනුයේ මිනිසුන්ට මනුස්සානං කුසලේච අකුසලේච ඕවදි. මිනිසුන්ට කුසලයේහිද
කුසලයේහිද අකුසලයේහිද අවවාද කළේය. භික්ෂුන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරතුර මිනිස්සුන්ට කුසලය අකුසලය කියන දෙකෙන් අවවාද කරා. එතකොට කුසල් කරගන්න කියලා කිව්වා අකුසල් බැහැර කරන්න කියලා කිව්වා. අන්න ධම්මං දේසෙන්තෝ කියලා අපි කියනවා ධර්මයේ දේශනා කරනුයේ කියන්නේ. සත්තහා ජේතවනේ විහරන්තෝ ඒකං කුසීතං බික්කුං ආරබ්බ ධම්මං දේසේසි. සත්තහ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි සත්තු පදේ කතා කරලා තියෙනවා. සත්තු පදේ පඨම ආවිභක්ති ඒක වචනේ තමයි සත්තහා. සත්තහා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ. ජේතවනේ විහරන්තෝ. ජේතවනේ කියලා කියන්නේ ජේතවනාරාමයට. ජේතවනේ සප්තමී විභක්තියේ ජේතවනාරාමයේ විහරන්තෝ වැඩ වාසය කරනසේක්. ජේතවනාරාමයේ වැඩ වාසය කරනසේක්. අපි දැන් බුදුරජාණන් වහන්සේ නිසා අපි සේක් පදයක් දානවා. එකයි අපේ සම්භාව්‍ය සිංහල භාවිතයේ විහරන්තෝ කියන එක බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අපි වැඩ වාසය කරන සේක් කියලා අපේ සිංහලෙන් කියනවා. සශාස්ත්‍රුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන සේක්. විහරන්තෝ කියන වැඩ වාසය කරන සේක් කියන්නේ. ඒකං කුසීතම් බික්කුං ආරබ්බ එක් කුසීත භික්ෂුවක් අරබයා ධම්මං දේසේති ධර්මයේ දේශනා කළසේක. ඒකං කුසීතම් බික්කුං ආරබ්බ එක් කුසීතු භික්ෂුවක් අරබයා ධර්මයේ දේශනා කළසේක. යතහා භගවතෝ ඕවාදං තතහා පටිබච්චමානෝ භික්ඛු නිබ්බානං සච්චි කරෝති. යතහා යතහා තතහා කියන නිපාත පද දෙකත් අපි කතා කරලා තියෙනවා. යතහා කියන්නේ යම්සේ. තතහා කියන්නේ එසේ. තර යතහා භගවතෝ ඕවාදං භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යම්සේද තථා පටිපජ්ජමානෝ භික්ඛුන් බලන්න මාන ප්‍රත්‍ය දාලා තියෙනවා. මාන ප්‍රත්‍ය දාලා තියෙනවා. පටිපජ්ජමානෝ පිළිපදින්නා වූ. එතකොට යතහා යම්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය එතකොට භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යම්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වෙයිද අන්න එහෙමයි ගන්න. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යම්සේද එසේ තතහ කියන්නේ එසේ. එසේ පටිපජ්ජමානෝ බික්ඛු පිළිපදින්නා වූ භික්ෂුව. පිළිපදින්නා වූ භික්ෂුව නිබ්බානං සච්චි කරෝති නිර්වාණය සාක්ෂාත් කරයි. ඒතර පටිපජ්ජමානෝ කියලා කියන එකට තමයි අපි කියන්නේ පිළිපදින්නා වූ. පටිපජ්ජමානෝ පිළිපදින්නා වූ. යතහා භගවතෝ ඕවාදං තතහ පටිපජ්ජමානෝ බික්ඛු නිබ්බානං සච්චි කරෝති. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ යම්සේද එසේ පිළිගන්නා වූ භික්ෂුව නිර්වාණය සාක්ෂාත් කරයි. ඒතර මගේ අකුරු ටිකක් පැහැදිලි මදි. ඒ නිසා ඒකෙත් සමා වෙන්න ඕනේ කරන්න දෙයක් නැහැ. මේක ලියන්න බෑ අපිට පිළිවෙලට. ඒ නිසා තියෙනකොට ටිකක් ඒක හරියට ලියා ගන්න අපහසුයි. උපාසකෝ
විහරේ කියලා තියෙන එක විහරේ නෙවෙයි විහාරේ වෙන්න ඕනේ. උපාසකෝ විහාරේ බහූ භික්ඛු පස්සන්තෝ බොහෝ භික්ෂුන් වහන්සේලා දකිනුයේ චිත්තං පසීදිත්වා භූමියං නිපජ්ජන්තෝ වන්දි. උපාසකෝ විහාරේ බහූ භික්ඛු පස්සන්තෝ චිත්තං පසීදිත්වා භූමියං නිපජ්ජන්තෝ වන්දි. උපාසකෝ උපාසකයා විහාරයෙහි විහාරේ එක හා දීර්ඝ වෙන්න ඕනේ විහරේ නෙවෙයි විහාරයේ විහාරයෙහි බහූ භික්ඛු පස්සන්තෝ බොහෝ භික්ෂුන් වහන්සේලා දකිනුයේ චිත්තං පසීදිත්වා සිත පැහැදී භූමියං නිපජ්ජන්තෝ වන්දි. බිම වැතිරෙමින් වැන්දේය. නිපජ්ජන්තෝ වැතිරෙමින් වැතිරෙමින් වැන්දේය. එතකොට පස්සන්තෝ කියලා කියන්නේ දකිනුයේ. පස්සන්තෝ කියන්නේ දකිනුයේ. චිත්තම් පසීදිත්වා භූමියන් නිපජ්ජන්තෝ කියන්නේ වැතිරෙමින්. උපාසකෝ උපාසකයා විහාරයේ බහූ භික්ඛු පස්සන්තෝ බොහෝ භික්ෂුන් වහන්සේලා දකිනුයේ චිත්තම් පසීදිත්වා සිත පැහැදී භූමියන් නිපජ්ජන්තෝ වන්දි බිම වැතිරෙමින් වැන්දේය. ආචාරියෝ බහුන්නං සිස්සානං පොත්තකානි වාචෙන්තෝ ඕවදි. ආචාරියෝ ආචාර්යයන් වහන්සේ බහුන්නං සිස්සානං බොහෝ ශිෂ්‍යයන්ට පොත්තකානි වාචෙන්තෝ පොත් වාචෙන්තෝ කියවමින් කියන්නේ පොත්ත කියා දෙමින් කියන එක උගන්වමින් කියන්නේ. වාචෙන්තෝ කියන්නේ කියා දෙමින් එහෙම නැත්නම් උගන්වමින් ඕවදි අවවාද කළේය. ආචාර්යෝ ආචාර්යයන් වහන්සේ බහුන්නං සිස්සානම් බොහෝ ශිෂ්‍යයන්ට පොත්තකානි වාචෙන්තෝ පොත් කියා දෙමින් එහෙම නැත්නම් පොත් උගන්වමින් ඕවදි අවවාද කළේය. සාමනීරෝ බික්ඛූණං ගිලානපච්චේන උපට්ඨහන්තෝ අට්ඨාසි. සාමනීර තෙමේ බික්ඛූණං භික්ෂුන් වහන්සේලාට ගිලානපච්චේන ගිලන් පසින් උපට්ඨහන්තෝ උපස්ථාන කරමින් එම නැත්නම් උවටැන් කරමින් සිටියේය. ගාමං ගච්ඡං පුරිසෝ රතේන ගන්්වා ඕරෝහිත්වා පදසා ගච්ඡති. ත්‍රොන්න පුරිසෝ කියන පදයට ගච්ඡං කියලා කියන පදය විශේෂණයි. අතර පුරිසෝ කියන පදයට ගච්ඡං කියන පදේ විශේෂණයි. අපි දන්නවා ගච්ඡන්ත ශබ්දය පඨමයි බති ඒක වචනේ ගච්ඡං කියලා තියෙනවා. ගච්ඡන්තෝ කියලා තියෙනවා. සප්පුරිසෝ කියලා කියන එක ගච්ඡං කියන පදයෙන් විශේෂණ කරලා තියෙනවා. යන්නා වූ පුරුෂයා. දැන් යමින් සිටින්නා වූ පුරුෂයා. අන්න බලන්න ගාමං ගච්ඡං පුරිසෝ ගමට යන්නා වූ පුරුෂයා ගමට යන්නා වූ පුරුෂයා රතේන ගන්්වා රතයෙන් ගොස් ඕරෝහිත්වා බැස පදසා ගච්ඡති පයින් යයි. ගමට යන මිනිසයා වාහනේ ගිහිල්ලා බහැලා පයින් යනවලු. පදසා කියන්නේ පයින් කියන්නේ.
කියන්නේ ඇවිදිමින් කියන්නේ. තේ පිටකං උග්ගන්හන්තෝ භික්ඛු මාගදී භාසං පරියාපුනන්තා ඉමං ලෝකං පභාසෙන්ති. අන්න බලන්න. තේ පිටකං උග්ගන්හන්තා භික්ඛු. තේ පිටකං ත්‍රිපිටකය උග්ගන්හන්තා භික්ඛු ඉගෙන ගන්නා වූ භික්ෂූන් වහන්සේලා. උග්ගන්නහන්තා භික්ඛු ඉගෙන ගන්නා වූ භික්ෂූන් වහන්සේලා. ඒතර උග්ගන්නහන්තා කියලා කියන්නේ බලන්න භික්ඛු කියන එකට විශේෂණයි. උග්ගන්නහන්තා කියන්නේ භික්ඛු කියන එකට විශේෂණයි. ඉගෙන ගන්නා වූ භික්ෂූන් වහන්සේලා මාගදී භාසං පරියාපුනන්තා. මාගදී භාෂාව, ඒ කියන්නේ pāli භාෂාව පරියාපුනන්තා හදාරන්නාහු. නැත්නම් හදාරමින්. හදාරමින් කියන්නත් පුළුවන්. ඕනනම් අර්ථක්‍රියා විදිහට හදාරන්නාහු කියන්නත් පුළුවන්. පරියාපුනන්තා. භික්ඛු නිසා බහුවචන නිසා අපි සිංහලයක හදාරන්නාහු කියලා දානවා. භික්ෂුන් වහන්සේලා නිසා හදාරන්නාහු කියලා බහුවචනට දානවා අර්ථක්‍රියාව නම්. මිශ්‍ර ක්‍රියාව නම් හදාරමින්, ඒක වෙනසක් නැහැ. එතකොට ත්‍රිපිටකය ඉගෙන ගන්නා වූ භික්ෂුන් වහන්සේලා මාගදී භාසං පරියාපනන්තා මාගදී භාෂාව හදාරමින් ඉමන් ලෝකං පභාසෙන්ති. මේ ලෝකය පභාසෙන්ති කියන්නේ මොකද? බබළුවන්නාහ. පභාසෙන්ති කියන්නේ බබළුවන්නාහ. වාපියං කීලන්තියෝ වනිතායෝ. වාපියං වැවෙහි කීලන්තියෝ වනිතායෝ. අන්න බලන්න වනිතායෝ කියන එකට විශේෂණයි කීලන්තියෝ. ඒ නිසා වනිතායෝ ඉතිලිංගයි සකීලන්තියෝ කියලා ඉතිලිංගෙන් තියෙනවා. වනිතායෝ පඨමා විභක්ති බහුවචනය, කීලන්තියෝ පඨමා විභක්ති බහුවචනය. වාපියං කීලන්තියෝ වනිතායෝ උදකේ ප්ලවමානා. උදකේ ප්ලවමානා අන මාන ප්‍රත්‍යත් විදිහට තියෙනවා. පදුමානි ඕචනින්සු. ත්‍රවාපියං වැවෙහි කීලන්තියෝ වනිතායෝ. කීලන්තියෝ කියන්නේ ක්‍රීඩා කරන්නා වූ. ක්‍රීඩා කරන්නා වූ වනිතායෝ. කතුන් එහෙම නැත්නම් කත්තු එහෙම නැත්නම් අපි කියන්නේ මොකක්ද ඒකට කාන්තාවෝ. වැවෙහි ක්‍රීඩා කරන්නා වූ කාන්තාවෝ උදකේ ප්ලවමානා. දියෙහි ප්ලවමානා කියන්නේ පාවෙමින්. ඒ කියන්නේ පීනමින් කියන අර්ථය. ඒතර ප්ලවමානා පාවෙමින්. අන්න බලන්න මාන ප්‍රත්‍ය දාලා ඉත්තිලිංගයේ බහුවචනේ තියෙනවා ප්ලවමානා කියලා. පාවෙමින් පදුමානි වචනින්සු නෙළුම් මල් නෙළුහ. වැවේ ක්‍රීඩා කරන්නා වූ කාන්තාවන් ජලයෙහි පාවෙමින් නෙළුම් මල් කැඩූහ නෙළුහ. මාතා අම්මා මව බත්තම් පචිත්වා සූප ව්‍යංජනං ධූපමානා තස්මින් රසං උපපරික්ඛති. මාතා මව බත්තම් පචිත්වා බත් පිස සූප ව්‍යංජනං ධූපමානා. සූප ව්‍යංජන සකස් කරන්නී. මේ සූප ව්‍යංජන සකස් කරනවට කියන විශේෂ නමක් තමයි මේ විශේෂ ක්‍රියාපදයක් තමයි දූපති කියන්නේ. දූපයති දූපමානා කියන්නේ.
සාමාන්‍යයෙන් දූපයති කියලා කියනවා දුම් දමනවා කියන්නේ. හැබැයි සූප ව්‍යංජන වලටත් පදේ අපිට හම්බෙනවා දූපමානා කියලා. ඉතින් ඒක අපිට මට මතක විදිහට ධම්මපදට්ට කතාවේ එක ගාථා රත්නයක අර නාන්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බතානං විවරම් පවිස්ස නවිජ්ජතිසු ජගතිප්පදේසු යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා කියන මෙන්න මේ ධම්මපද ගාථාවේ අර්ථ කතාවේ අපිට හම්බෙනවා අර එක ස්ත්‍රියක් සූප ව්‍යංජන සකස් කර ඉන්නකොට ලිපේ ගිනි පුපුරක් ඉහළට ගිහිල්ලා වහලට ගිනි ගන්නවා. වහලට ගිනි ගන්නකොට ඒ ගිනි පුපුරක් පිදුරු කෑල්ලක් ඇවිලි ඇවිලි ගිහිල්ලා අහසේ ඉගිලෙමින් හිටපු කපුටෙක්ගේ බෙල්ල වැදිනවා. බෙල්ල වැදිලා ඒ කපුට පිච්චෙනවා. පිච්චිලා ඌ මැරිලා වැටෙනවා. ඒතර ඒක පිළිබඳව භික්ෂුන් වහන්සේලා ඇති වෙච්ච කතා බහේදී භාග්‍යතුන් වහන්සේ ඒකයි තවත් එතන කතා කිහිපයක් තියෙනවා. ඒ කතා කිහිපයට අදාළව තමයි භාග්‍යතුන් වහන්සේ ওই ගාථාව මට මතක විදිහට දේශනා කරන්නේ. එතන එනවා ඒ කාන්තාව සූප ව්‍යංජන සකස් කරමින් ඉන්නවා කියන්නේ දූපමානා කියන පදය මෙතන භාවිතා වෙනවා. සා දූපමානා කියන එක විශේෂයෙන් අපි භාවිතා කරනවා. ඒ නිසා මේ සූප ව්‍යංජන වාගේ දේවල් සකස් කරනවා කියන අදහසින්. ඒ නිසා දැන් ඔය තවත් තැනක මට සති සම්බොජ්ජංගය ආදී පැහැදිලි කරන තැනක් තියෙනවා සබ්බ ව්‍යංජනේසු ලෝණ දූපනංගිය කියලා. ඒතර එතන දූප කියන වචනේ පාවිච්චි කරන දූපන කියන එක. දූපන කියන පදය භාවිතා කරනවා ටෙම්පරාදු කරනවා. එහෙමත් නැත්නම් යම් කිසි විදිහකට නිකන් තෙලෙන් බදිනවා වගේ අදහසකිනුත් මේ දූප කියන පදේ භාවිතා කරනවා. ඒතර සූප ව්‍යංජනන් දූපමානා කියලා කිව්වහම එතකොට ඒකෙන් කියවෙන්නේ තේ නිසා එක්තරා විදිහකට මේ සූප ව්‍යංජන ටෙම්පරාදු කිරීම ආදී දේවල් ඒ වගේ සකස් කිරීමක් තමයි අදහස් කරන්නේ. ඉතින් රත් කරනවා කියන අර්ථය අපි දූපති කියන ක්‍රියාපදයෙන් කියන්න පුළුවන්. ඒ නිසා සූප ව්‍යංජනන් දූපමානා කියලා කියන්නේ නිසා සූප ව්‍යංජන රත් කරමින් එහෙම නැත්නම් සකස් කරමින් කියන අදහස. ටෙම්පරාදු කරනවා වාගේ වචනිකුත් ඕනනම් අපිට කියන්න පුළුවන්. ඒ නිසා අම්මා බත් පිසලා සූප ව්‍යංජන සකස් කරමින් ඉන්නකොට තස්මින් රසං උපපරික්කති. ඒ සූප ව්‍යංජනයේ රස පරීක්ෂා කරලා බලනවා. උපපරික්කති කියන්නේ පරීක්ෂා කරයි. ඒතර අම්මා බත් උයලා ව්‍යංජන හදනකොට ඒ වගේ රහ බලනවලු. මේක තමයි කියන්නේ මාතා බත්තම් පචිත්වා සූප ව්‍යංජනං දූපමානා තස්මින් රසං උපපරික්කති. බික්ඛු දසබලස්ස ගුණං අනුස්සරන්තා පුප්පානි පූජෙන්ති. බික්ඛු භික්ෂුන් වහන්සේලා දසබලස්ස ගුණං අනුස්සරන්තා දසබලයන් වහන්සේගේ ගුණ සිහි කරමින් පුප්පානි පූජෙන්ති මල් පූජා කරත්. තර බික්ඛු භික්ෂුන් වහන්සේලා දසබලස්ස දසබලයන් වහන්සේගේ ගුණං අනුස්සරන්තා සිහි කරමින් මල් පූජා කරත්. සාමනේරා උපජ්ජහායන් සක්කරියමාන සාමනේරා උපජ්ජහායන් සක්කරියමානා ගරුකරියමානා වත්තං කරොන්ති. සාමනේරයෝ උපාධ්‍යායන් වහන්සේට සක්කරියමානා කියන්නේ සත්කාර කරමින්
ගරු කරියමානා කියන්නේ ගරු කරමින්. සත්කාර කරමින්, ගරුකාර කරමින්, එහෙම නැත්නම් ගරු කරමින් වත්තං කරොන්ති වත් කරත්. සාමණේරයෝ උපාධ්‍යායන් වහන්සේට සත්කාර කරමින්, ගරු කරමින් වත් කරත්. ඒකෝ දේවෝ ජේතවනං ඕභාසෙන්තෝ භගවන්තං උපසංකමිත්වා ඒකමන්තං අට්ඨහසි. ඒකෝ දේවෝ එක් දෙවියෙක්, එක දෙවියෙක්. ඒකෝ දේවෝ එක දෙවියෙක් ජේතවනං ඕභාසෙන්තෝ ආලෝකමත් කරමින්, බබළුවමින්, ඕභාසෙන්තෝ ආලෝකමත් කරමින් භගවන්තං උපසංකමිත්වා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ ඒකමන්තං අට්ඨහස එකත් පසක සිටියේය. එතකොට ඕභාසෙන්තෝ කියන්නේ ආලෝකමත් කරමින්. ඒකෝ දේවෝ එක් දෙවියෙක් ජේතවනය ආලෝකමත් කරමින් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ එකත් පසක සිටියේය. ධම්මං සුනන්තියෝ උපාසිකායෝ ධර්මය ශ්‍රවණය කරන්නා වූ උපාසිකාවෝ. සුනන්තියෝ කියන්නේ අසන්නා වූ, එහෙම නැත්නම් ශ්‍රවණය කරන්නා වූ. ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උපාසිකායෝ, උපාසිකාවෝ. බලන්න, උපාසිකා කියලා කියන්නේ ඉත්තිලිංග පදයක්. ඒ නිසා සුනන්ති කියන එකත් සුනන්ත ශබ්දයක් ඉත්තිලිංගයට දානවා සුනන්ති කියලා. ඒතර ඒක පඨමා විභක්ති බහුවචනේ සුනන්තියෝ. ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උපාසිකායෝ නිසා ධම්මං සුනන්තියෝ උපාසිකායෝ වුණා. හැබැයි ඔක බැරි වෙලාවත් ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උපාසකයෝ වුණා නම්, පුල්ලිංග වුණා නම්, එහෙනම් ධම්මං සුනන්තා උපාසකා. නැත්නම් ධම්මං සුනන්තෝ උපාසකා. දැන් ඉත්තිලිංග නිසා උපාසිකා නිසා සුනන්ති බවට පත් වුණා, සුනන්තියෝ වුණා. ඒ නිසා ධම්මං සුනන්තියෝ උපාසිකායෝ, ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උපාසිකාවෝ ධම්මේ පසීදිත්වා ධර්මයේහි පැහැදී සාදුකාරං අදන්සු සාදුකාර දුන්හ. ධර්මයේහි පැහැදී සාදුකාර දුන්හ. යෝ දස බලස්ස ගුණං අනුස්සරන්තෝ බුද්ධානුස්සතින් භාවේති සෝ දුක්ඛස්ස අන්තං කරිස්සති. ඔන්න යෝ සෝ කියලා දාලා අපිට වාක්‍ය දෙකක් ගලපන්න පුළුවන්. එකට එකතු කරන්න පුළුවන්. දැන් බලන්න අපිට අපි ගත්තොත් යෝ කියන්නේ යම් කියන්නේ. ඒතර යෝ කියලා කිව්වහම යම් කියන්නේ මෙතන යමෙක් කියන අර්ථය. එතකොට යෝ දස බලස්ස ගුණං අනුස්සරන්තෝ, යමෙක් දස බලයන් වහන්සේගේ ගුණය සිහි කරනුයේ බුද්ධානුස්සතින් භාවේති, බුද්ධානුස්සතිය වඩයිද සෝ හෙතෙමේ දුක්ඛස්ස අන්තං කරිස්සති, දුක කෙලවර කරන්නේය. යමෙක් දස බලයන් වහන්සේගේ ගුණය සිහි කරමින් බුද්ධානුස්සතිය වඩයිද සෝ හෙතෙම දුක කෙලවර කරන්නේය. ඒතර අනුස්සරන්තෝ කියන්නේ සිහි කරමින්. යමෙක් දස බලයන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතින් භාවේති, බුද්ධානුස්සතිය වඩයිද සෝ හෙතෙම දුක්ඛසාන්තං කරිස්සති, දුක කෙලවර කරන්නේය. එතකොට
මේ යෝසෝ කියලා ගලපලා තියෙන වෙලාවක් නිසා අපි භාවේති කියලා එතනින් නතර කරන්නේ නැහැ. නැත්තම් මේක අපිට සෝ දුක්ඛසන්තං කරෙස්සති කියලා කෑල්ල නැතුව අපිට කියන්න පුළුවන් යෝ යමෙක් දසබලස්ස ගුණ අනුස්සරන්තෝ දසබලයන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතින් භාවේති බුද්ධානුස්සතිය වඩයි කියලා ඔන්න නතර කරන්න පුළුවන්. දැන් අපි යෝසෝ දෙකක් තියෙන නිසා අපි එතන නතර කරන්නේ සෝ දුක්ඛසන්තං කරෙස්සති කියලා ඉතිරි කෑල්ලත් ඒකට එකතු කරනවා. එතකොට එකතු කරද්දී අපි භාවේති කියලා කියන එක වඩයි කියලා නතර කරන්නේ නැතු අපි වඩයි නම් එහෙම නැත්නම් වඩයිද අන්නේ විදිහට ගන්නවා. යෝ යමෙක් දසබලයන් වහන්සේගේ ගුණය සිහි කරමින් බුද්ධානුස්සතිය වඩයිද සෝ හෙතෙම දුක්ඛසන්තං කරසිතේ දුක කෙලවර කරන්නේය. ආනාපාන සතින් භාවෙන්තෝ භික්ඛු දීඝං අස්සසන්තෝ දීඝං අස්සසාමි ඉති පජානාති. ආනාපාන සතින් භාවෙන්තෝ භික්ඛු වඩන්නා වූ භික්ෂුව දීඝං අස්සසන්තෝ දීර්ඝව ආශ්වාස කරනුයේ දීඝං අස්සසාමි ඉති දීර්ඝව ආශ්වාස කරමි යයි පජානාති විශේෂයෙන් දැනගනිමු. ආනාපාන සතින් ආනාපාන සතිය භාවෙන්තෝ වඩන්නා වූ භාවෙන්තෝ වඩන්නා වූ භික්ඛු භික්ෂුව දීඝං අස්සසන්තෝ දීර්ඝව ආශ්වාස කරනුයේ අස්සසන්තෝ කියන්නේ ආශ්වාස කරනුයේ දීඝං අස්සසාමීති පජානාති දීර්ඝව ආශ්වාස කරමි යයි දැනගනි. ඒතර අපිට මේක හම්බෙනවා දැන් මේ අස්සසන්තෝ මේ වචන අපිට හම්බෙනවා දැන් මේ ආනාපාන සතිය කියන එකේ තමයි මම මේ වාක්‍ය හදාගත්තේ. ඒතර අපිට එතන හම්බෙනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. එතන නම් අස්සසන්ත කියන එක නෑ. එතකොට දීඝං අස්සසන්තෝ අන ආශ්වාස කරනුයේ දීඝං අස්සසාමීති පජානාති දීර්ඝව ආශ්වාස කරමියයි දනිමි විශේෂයෙන් දනිමි. දීඝං පස්සසන්තෝ දීර්ඝව ප්‍රශ්වාස කරනුයේ දීඝං පස්සසාමි ඉති පජානාති දීර්ඝව ප්‍රශ්වාස කරමියයි දැනගනිමි. ඒතර අස්සසන්තෝ පස්සසන්තෝ කියන්නේ ඒ නිසා අර්ථක්‍රියා විදිහට භාවිතා වෙන වර්තමාන කෘදන්ත පද. සෝ භික්ඛු ඒ භික්ෂු තෙමේ චේතියංගනේ කම්මට්ඨානම් මනසිකරන්තෝ චංකමි. සෝ භික්ඛු චේතියංගනේ කම්මට්ඨානම් මනසිකරන්තෝ චංකමි. සෝ භික්ඛු ඒ භික්ෂු තෙම චේතියංගනේ චෛත්‍ය අංගනයෙහි කම්මට්ඨානම් මනසිකරන්තෝ කමටහනක් මනසිකාර කරමින් චංකමි සක්මන් කලේය. එනිසා මනසිකාර කරමින් මනසිකරන්තෝ කියන්නේ මනසිකාර කරමින් කියන්න. ත්‍රොන්න විදියට අපිට සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්. අපි වාක්‍ය 20ක් සිංහලයට පරිවර්තනය කරා පාලි වාක්‍ය. හැබැයි පාලියට පරිවර්තන කරන වාක්‍ය අපිට හදලා ඉවර කරගන්න පුළුවන් උනේ 15යි. ඒකට අපි ඉතින් බොහෝ තවත් වැඩ කටයුතුත් එක්ක ශාසනික වැඩ කටයුතුත් එක්ක ඉන්න නිසා ඉතින් අපි ස්වාමීන් වහන්සේලා 40කට විතර 40ක් විතර ඉන්න සේනාසනයක් අපි ඉන්නේ. ඒතර ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසකගේ වැඩ කටයුතු ඒ ස්වාමීන් වහන්සේලාට ධර්ම විනය ඉගෙනවීම කටයුතු වල යෙදෙනවා. ඒ නිසා කාල වේලා බොහෝම සීමිතයි. ඒ නිසා ඉතින් වේලාව තියෙන විදිහට තමයි මේ ටික සකස් කරන්නේ. ඒ නිසා අපිට අද සකස් කරගන්න පුළුවන් නේ පාලියට පරිවර්තනය කරන අභ්‍යාස 15යි. අපි බලමු මේ 15. මිනිස්සු භික්ෂූන් දැක දුවමින් බුමුතුරුණු ඇතිරිව්හ. එතකොට දැන් මේ කාලේ ඔය පා ගමන් එහෙම යනකොට තියෙන භික්ෂුන් වහන්සේලා එනවා දැකලා මිනිස්සු දුවමින් අර පාවඩ එලනවනේ. ඒ වගේ දෙයක්.
එතකොට මිනිස්සු මනුස්සා මනුස්සා භික්ෂූන් දැක භික්ඛූ පස්සිත්වා පස්සිත්වා දුවමින් දුවනවට කියනවා ධාවති කියලා. දුවනවට කියනවා ධාවති කියලා. ධාවති කියන එකේ වර්තමාන කෘදන්තය කොහොමද හැදෙන්නේ? අන්ත ප්‍රත්‍ය දානවා. එතකොට මේ ධාවති අපිට ලැබුණොත් මේ විදිහට ආඛ්‍යාත පදයක්. ඒක ආඛ්‍යාත පදේ අපි මේ අග තියෙන ති කියන ප්‍රත්‍යය අපි අයින් කරනවා. මේ ති කියන ප්‍රත්‍යය අයින් කරලා ඒ වුණොත් අපි අන්ත කියන ප්‍රත්‍යය එකතු කරගන්නවා. එතකොට අපේ පදේ හැදෙනවා ධාවන්ත කියලා. එතකොට එහෙනම් මනුස්සා භික්ඛුපස්සිත්වා දුවමින් එහෙනම් ධාවන්ත පදයේ මනුස්සා කියන එක බහුවචනයි පඨමා විභක්ති. ඒ නිසා අපි ධාවන්ත කියන එකත් පඨමා බහුවචනේ දානවා ධාවන්තෝ එහෙම නැත්නම් ධාවන්තා. මනුස්සා භික්ඛුපස්සිත්වා ධාවන්තා භූමුතුරුණු ඇතිරුහ භුම්මත්තරනානි ඇතිරුහ අත්තරින්සු. එතකොට මනුස්සා භික්ඛුපස්සිත්වා ධාවන්තෝ දුවමින් ධාවන්තෝ බුම්මත්තරණානි අත්තරින්සු. භික්ෂුන් වහන්සේලා බුමුතුරුණු පාගමින් ගෙට පිවිසුනහ. දැන් ගෙදරට එනකොට මිනිස්සු දුවගෙන ගිහිල්ලා දුව බුමුතුරුණු ඇතුරුවා. භික්ෂුන් වහන්සේලා ඒ බුමුතුරුණු පාගගෙන ගෙට පිවිසුණා. නම් භික්ෂුන් වහන්සේලා භික්ඛු භික්ඛු බුමුතුරුණු පාගමින්. ඒතර බුමුතුරුණු වලට අපි කියන්නේ බුම්මත්තරණ කියලා. එතකොට පෑගීමට යටත් වෙන නිසා බුමුතුරුණු කියන එකත් අපි ဒုတိ ය විභක්තියට දානවා. එතකොටත් පඨමා විභක්ති ဒုတိ ය විභක්ති දෙකේම බහුවචන සමානයි. බුම්මත්තරණානි. ඒ නිසා භික්ඛු බුම්මත්තරණානි පාගමින් පාගනමට කියනවා අක්කමති කියලා කියනවා. එහෙමනම් අක්කමති කියන එකෙන් අපි හදනවා අක්කමන්තෝ. පාගමින් භික්ඛු බුම්මත්තරණානි අක්කමන්තෝ ගෙට පිවිසුනහ ගේහං පවිසින්සු. ගේහං පවිසින්සු. භික්ඛු බුම්මත්තරණානි අක්කමන්තෝ ගේහං පවිසින්සු. අක්කමන්තෝ වෙන්නත් පුළුවන් අක්කමන්තා කියන්නත් පුළුවන් ඕන. ඒ දෙකෙන් මොකක් හරි කමන්නේ. එතකොට පාගනවා කියන්න අපි අක්කමන්ත කියන පදේ පාවිච්චි කරනවා. භික්ඛු බුම්මත්තරණානි අක්කමන්තෝ ගේහම් පවිසින්සු. ආරාමිකයෝ ආගන්තුක භික්ෂූන් දැක සත්කාර කරමින් වැන්දහ. ආරාමිකයෝ ආගන්තුක භික්ෂූන් දැක සත්කාර කරමින් වැන්දහ. ආරාමිකයෝ ආරාමිකා
යෝනේ බහුවචනේ. එතකොට ආරාමිකා. ආරාමිකා ආගන්තුක භික්ෂූන් දැක ආගන්තුක ආගන්තුකයි භික්ෂූනුයි දෙකම එකතු කරලා ඕනනම් ආගන්තුක භික්ඛු කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙක වෙන් කරන්න පුළුවන්. වෙන් කරනවා නම් පද දෙක වෙන වෙනම අපි වර්ණ ගන්න ඕනේ. ආගන්තුක කියන එකත් වර්ණ ගන්න ඕනේ. භික්ඛු කියන එකත් වර්ණ ගන්න ඕනේ. දැන් මෙතන ආරාමිකයෝ තමයි උක්තය තියෙන්නේ. ඒ නිසා අනිත් ඒවා අනුක්ත වෙන්න ඕනේ. ඒ නිසා ආගන්තුක භික්ෂූන් කියලා කියන්නේ නිසා අනුක්ත පදයක්. කර්මය. එහෙනම් ආගන්තුකේ භික්ඛු. ආගන්තුකේ භික්ඛු දැක කියන්නේ පස්සිට්වා. මනම් ආරාමිකා ආගන්තුකේ පස්සිට්වා දැක පස්සිට්වා සත්කාර කරමින් සක්කරුන්තු වැන්දහ වන්දින්සු. එතකොට සත්කාර කරමින් කියන්නේ අපි කියනවා සක්කරුන්තු. එහෙම නැත්නම් සක්කරුන්තා. සක්කරිය මානා කියන්නත් පුළුවන්. සා ආරාමිකා ආගන්තුකා භික්ඛු පස්සිට්වා සක්කරොන්තෝ එහෙම නැත්නම් සක්කරිය මානා වන්දින්සු වැන්දහ. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට අවවාද දෙමින් ධර්මය දේශනා කළසේක. භාග්‍යතුන් වහන්සේ භගවා භික්ෂූන්ට අවවාද දෙමින් භික්ඛූණං අවවාද දෙනවට කියන ඕවදති කියලා. අවවාද දෙනවට කියන ඕවදති කියලා. ඒතර ඕවදති කියලා කියන එකේ අර්ථක් මිශ්‍ර ක්‍රියාව නැත්නම් වර්තමාන කෘදන්තය අපි අරගන්නවා. ඕවදති එහෙනම් ඕව දන්තෝ භගවා භික්ෂූන්ට චතුර්ථි බහුවචනය භික්ඛූණං අවවාද දෙමින් ඕවදන්තා ධර්මයේ දේශනා කළ සේක. ධම්මං දේසේසි ධම්මං දේසේසි. සදහැවත් උපාසකයෝ ඇඳිලි බඳිමින් භික්ෂූන් සමග කතා කරති. සදහැවත් උපාසකයෝ අපි සදහැවත් කියලා කියන එක අපි කතා කරා වන්තු මන්තු ප්‍රත්‍යර්ථේ. එතකොට ගුණවන්තු શબ્දය නම් ගුණවා ගුණවන්තෝ ගුණවන්තා. අන්න ඒ වාගේ සදහැවත් කියන්න සද්ධවා සද්ධවන්තෝ සද්ධවන්තා. එතකොට උපාසකයෝ කියන්නේ බහුවචනනේ. ඒ නිසා සද්ධවන්තා සද්ධවන්තා උපාසකා. ඒ නිසා සදහැවත් උපාසකයෝ ඇඳිලි බඳිමින් කියලා කියන කන්න අපි ඇඳිලි බඳිනවට කියනවා අංජලි කරෝති කියලා. නිසා ඇඳිලි බඳිමින් කියන්නේ අපි ගන්නවා අංජලින් කරොන්තා. අංජලි කියන්නේ අංජලි කරොන්තා.
අංජලි කරොන්තා භික්ෂූන් සමග කතා කරති භික්ඛූහි සද්දින් කතෙන්ති සද්ධවන්තා උපාසකා අංජලි කරොන්තා භික්ඛූහි සද්දින් කතෙන්ති ළමෝ දියේ ගිලෙමින් ඉපිලෙමින් නෑමට කැමැති වෙති. ළමෝ ළමයන්ට අපිට කියන්න පුළුවන් එක එක පද තියෙනවා. කුමාර පදේ පුළුවන්. බාලක පදේ පුළුවන්. ඒ කුමාර පදේ ගත්තොත් එහෙම ළමෝ කියන්නේ බහු වචනේ. එසා කුමාරා කුමාරා දියේ උදකේ දියේ කියන්නේ උදකේ ගිලෙමින් ඉපිලෙමින් ගෙලෙනවට කියනවා අපි ගෙලෙනවට කියනවා නිමුංජති කියලා. ඉපිලයට කියනවා උම්මුජ්ජති කියලා. නිම්මුජ්ජති උම්මුජ්ජති ගිලෙනවා ඉපිලෙනවා. ඒ නිසා අපි ගත්තොත් ළමෝ කුමාරා දියේ උදකේ ගිලෙමින් නිම්මුංජන්තා ඉපිලෙමින් උම්මුංජන්තා නිම්මුංජන්තා උම්මුංජන්තා නිම්මුංජන්තා උම්මුජ්ජන්තා නෑමට නහායිතුන් කැමැති වෙති ඉච්ඡන්ති. මම සැමදා පිරිත් අසමින් නිදා ගනිමි. තර මම අහං සැමදා සදා සැමදා කියන්න සදා කියනවා. අහං සදා පිරිත් පරිත්තං සුනන්තෝ මමනේ එතකොට පඨමා ඒක වචනය. ඒ නිසා අසමින් සුනාති කියන පදය සුනන්ත එතකොට පඨමා ඒක වචනේ සුනන්තෝ පිරිත් අසමින් නිදා ගනිමි. අසමින් සුනන්තෝ නිදා ගනිමි. සයාමි සයාමි. අතරොන්න පිරිත් අසමින් පරිත්තං සුනන්තෝ සයාමි. තර මේක ගොඩක් වෙලාවට මේ වාගේ තැන්වල මේක පාලිය ලියන්නේ ටිකක් ඒක අපි දැන් ඊළඟට ඇඩ්වාන්ස්ඩ් කෝස් එකක් උසස් පාඨමාලාවක් දක්වා මේක අපිට ගෙනියන්න පුළුවන් වුණොත් අපේ කාල වේලාව තියෙනවා නම් අපි ඒ වගේ වලදී මේවා කතා කරනවා. දැන් අහං සදා පරිත්තං සුනන්තෝ කියලා කියද්දී අපි පාලියේ මේකේ සැකස්ම වෙනස් කරනවා. ඒකට කියන අපි අන්වය සකස් කරගන්නවා කියලා. අන්වය කියන්නේ අතර මේක පරිවර්තනය කරන වෙලාවේදී හදාගන්න සැකස්ම අපි වාක්‍යයේ පද සැකස් වෙන සාමාන්‍ය පිළිවෙලක් වෙන අපි කියකට වාක්‍ය පිළිවෙල කියලා කියන්නේ සින්ටැක්ස් කියලා කියන්නේ. ඒතර මෙන්න මේ වාක්‍ය පිළිවෙල අපි සකස් කරගන්න ඕනේ. ඉතින් මේක අපි දැන් සාමාන්‍ය ස්වභාවික වාක්‍යයක් අපි කියන්නේ අහං සදා පරිත්තං සුනන්තෝ සයාමි එහෙම කියන්නේ. අපිට මේ අහං කියන එක ගන්නවා සුනන්තෝ වලට එකතු කරනවා.
ඒ නිසා අපි මේක සාමාන්‍ය අපි කියන්නේ ස්වභාවික ක්‍රමයකට මේ වාක්‍යය ලියවෙනකොට සුනන්තෝ කියන එකට අහං එකතු වෙලා සුනන්තෝ අහං සුනන්තෝ අහං. ඒ නිසා සදා පරිත්තං සුනන්තෝ අහං. මේකත් අපි සංදි කරනවා. සංදි කරලා පිළිනවා සුනන්තෝ හං. සුනන්තෝ හං කියලා දානවා. අයන්න ලොප් කරලා අපි සංදි කරනවා. ඉතින් ඒවා අපි වෙනම කතා කරන්න ඕනේ. ඒ නිසා සදා පරිත්තං සුනන්තෝ හං සයාමි නිදාගනිමි. එහෙම කියන්න පුළුවන්. අපි පාලි භාෂාව හදාරන්නමින් නෙවෙයි හදාරමින්. ඒක ඇත්තටම මම යට රූල්ට අරගන්නත් මට බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒක තියෙන තැනම අපි සාකච්ඡා කරගෙන යන්න වෙනවා. එතකොට අපි පාලි භාෂාව හදාරමින් ත්‍රිපිටකය කියවමු. එතකොට ඒ හදාරන්නමින් නෙවෙයි හදාරමින් නයන්න වැඩි. ඒක අයින් කරගන්න ඕනේ. අපි මයං පාලි භාසං පරියාපුනන්තෝ හදාරමින් පරියාපුනන්තෝ හදාරමින් මයං පාලි භාසං පරියාපුනන්තෝ තේපිටකං කියවමු. කියවනවාට අපි කියන්නේ පඨති කියලා. පඨාම කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාගේ තැනකට වාචේම කිව්වත් කමක් නැහැ. එතකොටත් යම් අර්ථයක් එනවා. නිසා පඨාම එහෙම නැත්නම් වාචේම. චෛත්‍ය වඳින්නා වූ උපාසිකාවෝ බුදුගුණ සිහි කරමින් නෙළුම් මල් පූජා කරති. චෛත්‍ය වඳින්නා වූ උපාසිකාවෝ වඳින්නා වූ උපාසිකාවෝ වන්දන්තා උපාසිකා වඳින්නා වූ උපාසිකාවෝ වන්දන්තා උපාසිකා චේතියං වන්දන්තා උපාසිකාවෝ නිසා වන්දන්ති වෙන්න ඕනේ මේක. චේතියං වන්දන්ති උපාසිකා ඒක ඉතින් ඕනනම් වන්දන්තියෝ උපාසිකායෝ කියන්නත් පුළුවන්. ඒ විදිහටත් පුළුවන්. බුදුගුණ සිහි කරමින් බුද්ධ ගුණං අනුස්සරන්තෝ අනුස්සරන්තා. මෙතනත් උපාසිකා අනුස්සරන්ති වෙනවා ඉත්තිලිංග නිසා. සා බුද්ධ ගුණං අනුස්සරන්ති නෙළුම් මල් පූජා කරති පදුමානි පූජෙන්ති. ගම් පැහැර ගන්නා සොරු අපේ ගමට පැමිණ කෙතේ තනකමින් සිටි ගවයන් සොරකම් කළහ. ටිකක් දිග වාක්‍යයක් එතකොට. ගම් පැහැර ගන්නා සොරු පැහැර ගන්නවට කියනවා විලුම්පති කියලා. එනිසා පැහැර ගන්නා සොරු කියන්න කියන විලුම්පමානා කියලා. පැහැර ගන්නා විලුම්පමානා සොරු චෝරා. ගම් පැහැර ගන්නා සොරු. එතකොට ගාමේ විලුම්පමානා චෝරා. ගාමේ විලුම්පමානා චෝරා අම්හාකං ගාමං ආගන්ත්වා අපේ ගමට පැමිණ අම්හාකං ගාමං ආගන්ත්වා කෙතේ කියලා කියනට පාලියෙන් අපි කෙත්තේ කියනවා. කෙත්තේ තන කමින් සිටි ගවයන්
අන්න කමින් සිටි මිශ්‍ර ක්‍රියාවක්. තිනානි කාදන්තු කමින් සිටි ගවයන් ගාවා ඔව් ඒක පොඩ්ඩක් ඔව් ගාවි ගෝ ශබ්දය අපි බලන්න ඕනේ. ගෝ ශබ්දය ටිකක් ප්‍රායෝගික වේදන එක අඩු නිසා අපිට ටිකක් කල්පනාවට එනවා මදි කොහොමද ගෝ ශබ්දේ වර්ණගින්නේ කියලා. අපි ටිකක් බැලුවොත් අපි බැලුවොත් ගෝ කියන ශබ්දය ගාවෝ කියලාමයි යෙදෙන්නේ. ඔව්. එතකොට ද්විතිය බහුවචනේ ගාවෝ. එතකොට අපි ගත්තොත් තිනානි කාදන්තෝ ගාවෝ. එතකොට කෙත්තේ තන කමින් සිටි ගවයන්. තිනානි කාදන්තෝ ගාවෝ සොරකම් කළහ. චෝරේසුන් සොරකම් කළහ. චෝරේසුන් ගාමේ විලුම්පමානා චෝරා අම්හාකං ගාමං ආගන්ත්වා කෙත්තේ තිනානි කාදන්තෝ ගාවෝ චෝරේසුන්. ලිපිය ලියන්නා වූ ලේඛකයා තමාගේ පොතක් බලමින් ලිව්වේය. ලිපිය ලියන්නා වූ ලේඛකයා. එතකොට ලේඛකං ලිඛන්තෝ ලේඛනං ලිඛන්තෝ ලිඛන්තෝ ලේඛකෝ ලේඛකෝ ලේඛනං ලිඛන්තෝ ලේඛකෝ තමාගේ පොතක් අත්තනෝ පොත්තකං බලමින් ඕලෝකින්තෝ බලමින් ලිව්වේය. ලිකි එහෙම නැත්නම් අලිකි ඒ විදිහට කියන්න පුළුවන්. කෑම සොයන දිවියා තනකමින් සිටි මුවා දැක ලුහු බැන්දේය. කෑම සොයන දිවියා සොයන කියලා කියන අර්ථක්‍රියාව. එතකොට අපිට ක්‍රියා විශේෂණය මේ නාම විශේෂණය විදිහට කෑම වලට අපි ආහාර ගත්තොත් ආහාරං පරියේසන්තෝ දීපි. ආහාරං පරියේසන්තෝ දීපි පරියේසන්තෝ සොයන දිවියා තන කමින් සිටි මුවා දැක තිනානි
කාදන්තෝ දැන් මෙතන කමින් සිටි මුවා කියලා කිව්වහම ඒක ඇත්තටම ဒုတိ ය විභක්තියට එන්නේ. එතකොට ဒုတိ ය විභක්තියට ආවහම අපි ගච්ඡන්ත શબ્දයේ කීවේ ဒုတိ ය විභක්තියට ආවහම ගච්ඡන්තං කියලා. එහෙමනම් ඒ වාගේ කාදන්තං වෙන්න ඕනේ. කාදන්තෝ නෙවෙයි කාදන්තං මිගං පස්සිත්වා ලුහුබැන්දේ අනුබන්දි කෑම සොයන දිවියා ආහාරම් පරියේසන්තෝ දීපි තන කමින් සිටි මුවා. මුවා ဒုတိ ය විභක්තියට එන්න ඕනේ කර්මය නිසා. ඒ නිසා තන කමින් කියලා කියන එකත් ဒုတိ ය වෙන්න ඕනේ. ඒ නිසා මුවාට විශේෂණයි. ඒතර තිනානි කාදන්තං මිගං දැක පස්සිත්වා ලුහුබැන්දේය අනුබන්දි. සසුනේ භික්ෂුව ශාසනයේ භික්ඛු කමඨහනක් මානසිකාර කරමින් කම්මඨානං මානසිකරොන්තෝ මානසිකරොන්තෝ මානසිකාර කරමින් රුක්ඛක් මුල රුක්ඛ මූලේ නැත්නම් රුක්ඛස්ස මූලේ හිඳ නිසීදිත්වා දුක කෙලවර කරයි. දුක්ඛස්ස අන්තං කරෝති. එතකොට මානසිකාර කරමින් මානසිකරොන්තු මේ සමහර වචන අකුරු හරියට ලියවෙන්නේ නැහැ. මානසිකරොන්තෝ දුක්ඛස්ස මූලේ නිසීදිත්වා දුක්ඛසාන්තං කරෝති. පලා යන සොරු ගමේ මහලු මිනිසාගේ ගෙදර අසලින්ම දුවමින් ගියහ. පලා යන සොරු පලායන්තා චෝරා එමෙතම් පලායමානා චෝරා පලා යන සොරු ගාමේ මහලු මිනිසාගේ ගෙදර අසලින් මහල්ලකස්ස ගේහස්ස සන්තිකං මහල්ලකස්ස ගේහස්ස ගෙදර අසලින් කියන්නේ සාමාන්‍යයෙන් අපි අසලින් කියන සන්තික පදේ දාද්දි ගෙදර කියන එක චට්ටි විභක්තියට දාන නිසා ගේහස්ස වෙනවා. සන්තිකං සන්තිකේ ගෙදර අසලින් දුවනවා කියුවා අපි සිංහලෙන් අසලින් දුවනවා කිව්වට ඒක අපිට සන්තිකං කියන්න පුළුවන් සන්තිකේ කියන්න පුළුවන් සන්තිකේන කියන්න පුළුවන් මොන විදිහට දුවමින් ගියහ ධාවන්තෝ ගච්ඡින්සු ධාවන්තෝ දුවමින් ගියහ ගච්ඡින්සු ධර්මය ගයමින් දේශනා කිරීම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළසේක. ධර්මය ධම්මං ගයමින් ගායන්තු දේශනා කිරීම දේශනං ධම්මං ගායන්තෝ දේශනං භාග්‍යවතුන් වහන්සේ භගවා ප්‍රතික්ෂේප කළසේක පටික්කිපි ධම්මං ගායන්තෝ දේශනං භගවා පටික්කිපි. ඔන්න ඔය විදිහට අපිට පාලි භාෂාවේ වර්තමාන කිතක පද
සිංහල භාෂාවේ නම් මිශ්‍ර ක්‍රියා අර්ථ ක්‍රියාපද වශයෙන් භාවිතා කරන්න පුළුවන්. අපි 15යි අභ්‍යාස සිංහල ඒවා පාලියට පරිවර්තනය කරන්න සකස් කරගන්න අපිට අවකාශ වේලාව ලැබුණේ. ඒ නිසා නමුත් ඒ ඔස්සේ මට හිතෙන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි සාකච්ඡා කරමින් හිටියේ මිශ්‍ර ක්‍රියා පිළිබඳව නැත්නම් අර්ථ ක්‍රියා නැත්නම් අපි කියන වර්තමාන කිතක පද පිළිබඳව. ඉතින් ඒ නිසා අපි කතා කරන්න යෙදුනා ඒ වර්තමාන කීතක පද අපි ආකාර දෙකකින් අන්ත ප්‍රත්‍යයෙන් සහ මාන ප්‍රත්‍යයෙන්. අන්ත ප්‍රත්‍යය නම් යෙදෙන්නේ අපි ගච්ඡන්ත ශබ්දය වර්ණගෙන ආකාරයේ කතා කරා. පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසකලිංග කියන තුනේ. මාන ප්‍රත්‍යාන්ත නම් අපි අකාරාන්ත බුද්ධ ශබ්දේ වාගේ වර්ණගෙනවා පුල්ලිංගයේ. ඉත්තිලිංගේ නම් ආකාරාන්ත කඤ්ඤා ශබ්දේ වාගේ වර්ණගෙනවා. නපුංසකලිංගේ නම් චිත්ත ශබ්දේ වාගේ වර්ණගෙනවා. එහෙමනම් මේ කරුණු කාරණා පිළිබඳව අපි තව සාකච්ඡා කළ යුතු දැනගත යුතු යමක් තියෙනවා නම් අපිට කෙටි වේලාවක් සඳහා වෙන් කරන්න පුළුවන්. අපිට මිශ්‍ර ක්‍රියා විශේෂණ ටික කතා කරන්න තරම් අද කාල වේලාව මදි. අපි එන ඊළඟ වැඩසටහනේදී ක්‍රියා විශේෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කොටස් වල කාට හරි යමක් දැනගන්න තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරන්නත් පුළුවන් අපිට. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දෙවන වාක්‍යයේ දාරකෝ පීතේ නිසිතිත්වා කියන උසානන්සම හඬන දරුවා කියන්න බැරිද ස්වාමීන් වහන්සේ? දාරකෝ පීතේ නිසීදිත්වා රෝදන්තෝ බත්තම් බුඤ්ජති නේද? ඔය එතකොට කොහොමද කියන්න පුළුවන්ද කියලා අහන්නේ? හඬන දරුවා පුටුවේ හිඳ කියන්න බැරිද ස්වාමීන් වහන්සේ? ඔව්. අපිට එහෙම පුළුවන් බැරි නෑ. එකම දේ දැන් අපි මේ අපේ මේ pāli භාෂාවේ මේ වචන වල පිළිවෙල සකස් වීම කියලා කියන එක පිළිබඳ වෙනමම අපිට පරිචයක් අවශ්‍යයි. ඒතර දැන් පීඨේ නිසීදිත්වා රෝදන්තෝ කියලා කිව්වහම මේක වචන ටික පිළිවෙලට හැදිලා තියෙන ක්‍රමේ තියෙනවනේ. හැදිලා තියෙන ක්‍රමයට මේ වාක්‍යයේ තියෙන්නේ පීඨේ නිසීදිත්වා රෝදන්තෝ. එතකොට නිසීදිත්වාට පස්සේ තමයි රෝදන්තෝ තියෙන්නේ. ඒ නිසා අපිට මේ වාක්‍යයේ තියෙන ක්‍රමයට අපිට මේක ගැලපෙන්නේ හඬමින් කියලා අරගන්න එක. හැබැයි මේක අපි හිතමු රෝදන්තෝ දාරකෝ පීඨේ නිසීදිත්වා කිව්වොත් අන්න හඬන දරුවා බවට පත් වෙනවා. දැන් මේ දාරකෝ ගාවට නැතුව රෝදන්තෝ කියන එක වෙනමම තනියෙන් තියෙන නිසා අපිට මේකේ අර්ථය ගන්නකොට වඩාත් ගැලපෙන්නේ හඬමින් කියලා අර්ථය ගන්න එක. බොහොම පිටින් උපහාසයට තරම් කරන්නේ. හොඳයි කරනවා සමහර. එහෙමනම් වෙන මොකුත් ප්‍රශ්න නැති බවයි පේන්නේ. ඒ නිසා එහෙමනම් අද දවසේ අපි දේශනය સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කියවා ගැනීමට ත්‍රිපිටකේ පරිශීලනය කරවා ගැනීමට පහසුව පිණිසයි අපි මේ pāli භාෂාව කියා දීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සඳහා සහ සම්බන්ධ වෙන විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කරන පින්වත් මහත්වරුන්ට අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඒ වගේම සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපට උපකාර කරන සියලු දිව්‍යතා මණ්ඩලයන්ට අපි දෙවිවරුන්ට අධිපති ශක්තිවඳුන් ත්‍රිරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවර දෙව් මහරජ දොරණ ඇතුළු කොට ඇති සියලු දිව්‍යතා මණ්ඩලයන්ට අපි පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ එhmenan වැඩසටහන අපි સમાપ્ત කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. දෛනම් හැම සිළු දිනාටම තෙරුවන් සරණයි.